வேண்டியது எங்கள் அனைவருடைய கடமையாகும். ප්‍රථමයෙන්ම මම අද ඔබ සියලු දෙනාටම සුබ මහසිවරාත්‍රී දිනය සමරන ඔබ සියලු දෙනාටම සුබ පතනවා. මේ මහසිවරාත්‍රිය තුලින් අපිට දෙන පණිවිඩය ඒ ආගමික ඒ වත්පිළිවෙත් සහ එකෙන් දෙන පණිවිඩය අපිට එළිය ලබා දෙන මේ උත්සවය ඔබ සියලු දෙනාගේ ජීවිතවලටත් එළියක් ලබා දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට ඉස්සෙල්ලා කතා කරපු අපේ සහෝදරයාත් අපේ සහෝදරිනුත් කතා කරා අපේ රජයේ අපේ ආණ්ඩුවේ කාන්තා දේශපාලනයට වෙනසක් ගෙනාවා කියන ඒ පණිවිඩේ මට ඉස්සෙල්ලා කතා කරපු අය මෙතන පැවසුවා. මම කැමතියි ඒක ගැන ඇයි ඒක අපේ රජයට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ අපි මතු කරන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක ගැන තව පැහැදිලි කිරීමක් කරන්න මම කැමතියි. ඉස්සෙල්ලාම සරලවම ගත්තොත් අපේ සංඛ්‍යා ලේඛන සංඛ්‍යා දත්ත වලින් විතරක් ගත්තොත් අපි දන්නවා අපේ රටේ ජනගහණයෙන් 50%කට වඩා ටිකක් වැඩි 52%ක් විතර ඉන්නේ කාන්තාවන්. ඉතින් ඒ කියන්නේ එතකොට අපි මේ රටේ ජනගහනයේ බලයක් තියෙන පිරිසක්. හැබැයි නේද? ඒ වුණාට ඒ බලය අපිට සංඛ්‍යා ලේඛන වලින් තිබ්බට අපි එක එක ශේෂ්ත්‍ර ගත්තොත් අපි මුණ දෙන ගැටලු අපේ ජීවිත දිහා බැලුවොත් ඒ බලය අපිට තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. අපි පොඩ්ඩක් බලමු. අපේ රටේ අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටට තිබ්බ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යුද්ධය, ප්‍රචණ්ඩත්වය, ජාතිවාදය. අපි අවුරුදු ගණනාවක් එකිනෙකා මරාගත්තා. එකිනෙකාව අවිශ්වාසයෙන් බැලුවා එකිනෙකා දිහා. ඇත්තටම අපි බෙදුණු රටක්. ඒ යුද්ධ වලින් ඒ බෙදුණු රටක් නිසා ඇතිවෙච්ච තත්වයන් තුල විශේෂයෙන්ම අපහසුතාවයට පත් උනේ මේ රටේ ගැහැණුන්. අපි දන්නවා පවුල් ගණනාවක් තුල අද ඔවුන්ගේ සහෝදරයන් නැතුව, ඔවුන්ගේ සැමියන් නැතුව, ඔවුන්ගේ පුතාලා නැතුව දුක් වෙන අම්මලා සහෝදරියන් බොහෝ දෙනෙක් මේ රට තුල ඉන්නවා. මේ ප්‍රදේශයේත් ඒ වගේ එහෙම අත්දැකීම් වලට ලක් වෙච්ච එහෙම දුක් විඳින ගැහැණුන් බොහෝ දෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා. යුද්ධය ඉවර වෙලා ගොඩක් කල. ඒත් අපේ හදවත් වලට තාම ඒ සාමය සම්පූර්ණයෙන්ම ඇවිල්ලාද කියන එක අපිට ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නයක්. අදටත් මේ රටේ ගැහැණුන් ඉන්නවා. ඒගොල්ලොන්ගේ පවුලේ සමාජිකයන්ට මොකද්ද උනේ කියලා දන්නේ නැතුව ප්‍රශ්න කරන ප්‍රශ්නවලට උත්තර ලැබිලා නැතුව දුක් වෙන කාන්තාවන් මේ රටේ ඉන්නවා. ඊටත් එහා ගිහිලා තනියෙන් අමාරුවෙන් තමන්ගේ පවුල බලාගෙන පවුල රැක බලා ගන්න ගොඩක් මහන්සි වෙන කාන්තාවන් බොහොමයක් මේ රටේ ඉන්නවා. ඉතින් ඒ නිසා යුද්ධ කරනකොට අපෙන් අහලා නෙවෙයිනේ යුද්ධ කරේ, යුද්ධ පටන් ගත්තේ නේද? හැබැයි ඒකේ ප්‍රතිවිපාක ගැහැණු අපිට අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ජාතිවාදය, ඒ ප්‍රචණ්ඩත්වය, ඒ යුද්ධ නිසා කවුරු හරි දිනුවා නම් දිනුවේ අපි නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුන් හැටියට අපිව බෙදිලා හැබැයි මේ රටේ තියෙන බලය අල්ලගත්ත බොහෝ දෙනෙක් හොඳට ජීවත් වෙනවා. බෙදුණු අපි තමා අදටත් දුක් විඳින්නේ. ඒ කියන්නේ එකිනෙකාට සමගියෙන් ජීවත් වෙන්න ඉඩ නොදෙන අය ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා. අපේ ඔළුවලට අපේ ජීවිතවලට මේ ප්‍රශ්න ඉතුරු කළා. ඒ නිසා අපේ රජය ජාතිවාදයට එරෙහිව ලොකු සටනක් ගෙනියනවා. මේ රටේ සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න, සමාන අයිතිවාසිකම් එක්ක ආරක්ෂිතව ජීවත් වීම තහවුරු කරන එක අපේ වගකීමක් හැටියට අපි දකිනවා. හැබැයි තාම ඒ ජාතිවාදී කඳවුරු තාම දඟලනවා. නැවත වතාවක් අපේ රට තුල එවැනි මතවාදයක්,
එවැනි එකිනෙකා අතර අසමගිය ඇති කිරීමට උත්සාහය තාම ඒගොල්ලෝ අතෑරලා නැහැ. මේ රටේ තාම ඉන්නවා දේශපාලන බලවේග. ඒගොල්ලෝ බලය ලබා ගන්න දකින එකම මාවත ජාතිවාදය අවසන එක. ඒගොල්ලන්ට දූෂණය නැති කරන්න ඕනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ඇති කිරීමට ඕන නැහැ. නීතිය හැම දෙනාටම සමානව ක්‍රියාත්මක වීම ඒගොල්ලන්ට වැදගත් නැහැ. මිනිස්සුන්ගේ ආර්ථිකය දියුණු කරන එක, මිනිස්සුන්ට ශක්තිමත් ආර්ථිකයක් ලබා දීම ඒගොල්ලන්ට වැදගත් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මොනවා හරි කළා බලය පවත්වාගෙන යෑම. බලය අවශ්‍ය වෙලා තියෙන්නේ මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න නෙවෙයි, තමන්ගේ ජීවිත පොහොසත් කරගන්න. ඉතින් ඒ නිසා අපි දන්නවා ඒ බලය, ජාතිවාදය අවුස්සමින් බලය පවත්වාගෙන ගිය ඒ දේශපාලන ව්‍යාපාර මේ රටේ සම්පත් කොච්චරක් හොරකම් කරාද, විනාශ කරාද කියන එක අපි හොඳින් දන්නවා. 2022 මේ රටට විශාල ආර්ථික කඩාවැටීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි 2025 වෙනකොට ආණ්ඩු මාරුවත් එක්ක අපිට පුළුවන් වුණා අපේ ආර්ථිකය ස්ථාවර කරගන්න. අපිට පුළුවන් වුණා හොරකම, ආයතනවල තියෙන නාස්තිය, දූෂණය, වංචාව නතර කරන්න. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ නොවැම්බර් මාසේ දිත්වා සුලිකුණාටුව මුළු රටටම බලපාපු වෙලාවේ අපිට මිනිස්සුන්ට උදව් කරන්න, ණය ගන්න නැතුව, කාටවත් ණය ගැති නොවි මේ රටේ ආදායම තුලින්ම මිනිස්සුන්ට උදව් කරන්න අපිට පුළුවන් වුණේ අන්න ඒ නිසා. මේ ළඟදී මම උත්සවයකට සහභාගී වුණා අපේ රටේ කිරිගොවියෝ මිල්කෝ ආයතනයේ ඒ ලැබුණු ලාභ මේ රටේ ඉන්න සියලුම ඒ දිස්ත්‍රික්කවල කිරිගොවියන්ට අපි ඒ ලාභය බෙදලා දුන්නා. ඒ අවුරුදු 21කට පස්සේ ඒ ලාභ අහපව් ගොවියට ගියේ. මොකක්ද ඒකෙන් තේරුම් ගන්න පුළුවන්? අවුරුද්දක කාලයක් තුල අපි බලයට ඇවිලා මාස 16ක් වගේ දැන් ඒ මාස 16 ඇතුළත කඩා වැටුණු ආයතන අපිට ගොඩනගලා ආදායම් මාර්ග වැඩි කරලා ඒ ජනතාවට ආහපව් ප්‍රතිලාභ බෙදා දීමේ හැකියාව ඒ හැකියාව අපි පෙන්නලා තියෙනවා ඒ අවුරුද්දකට පස්සේ. එතකොට අපි මේ ක්‍රමානුකූලව රට ඉස්සරහට ගෙනියන්නේ. කඩා වැටුණු ආයතන නැවත ගොඩනගලා, වංචාව, දූෂණය නැති කළා, දේශපාලඥයන්ගේ නාස්තිය නතර කළා, ඒකේ ප්‍රතිලාභ ජනතාවට දෙන්න අපි පටන් අරගෙන තියෙන්නේ. හැබැයි මේ යන ගමන මේ විදියට ගියොත් අභියෝගයට පත්වෙන ඒ දේශපාලන ව්‍යාපාර මේ අපිට වඩා දක්ෂ වෙලා අපිටත් වඩා දක්ෂ වෙන්න උත්සාහ කරනවා වෙනුවට ඒගොල්ලෝ මොකද්ද හදන්නේ? ආයිත් ජාතිවාදය අවසලා මේ රට පිටිපස්සට ආයිත් ඇදගෙන යන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒ නිසා ජාතිවාදයෙන් බැටකාපු ප්‍රධාන කොටසක් වන ගැහැණු අපි මේ රටේ අසමගිය නිසා හොඳටම දුක් විඳපු බැටකාපු ගැහැණු අපි. මං අහන්න කැමති අපේ සහෝදරියන්ගෙන් අපි ආයිත් එහෙම ජාතිවාදීව අපිව බෙදලා අසමගිය ඇති කරන්න අපි ඉඩ දෙනවද නැද්ද?